බෙස්ම එන්ට්‍රි පොයින්ට් එක තමයි 18.90. සුපිරි කැපිටල් ගේන් එකක් ලබා ගන්න පුළුවන්. ස්විම් ට්‍රේඩ් ගන්න කට්ටියටත් ලොකු වාසියක් මෙතනින් දත් වෙනවා. මොකද රුපියල් 22 පහසුවෙන් මෙයා ළඟා කරනවා. ඉතින් ටෙක්නිකල් ඇනලිසිස් වලින් හොඳටම විශ්වාසයි මෙතන රිවර්ස් වෙනවා කියලා. ආයිබෝන් මම ඉසුරු ප්‍රමුඛ වෙල්ල. අද නොවැම්බර් 25 වෙනිදා අදත් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මගේ Patreon එකෙන් මම ලබා දුන්න සිග්නල් එකක සාර්ථකත්වය. ඉතින් මම මේ සිග්නල් එක ලබා දෙන්නේ Jetwin Hotel එකේ. මෙන්න මේ ලෙවල් එක තමයි හොඳම ලෙවල් එක කියන්නේ රුපියල් 19. ඉතින් මම ප්‍රෙඩික්ට් කරනවා මෙතනදී අනිවාර්යෙන් මේ මාකට් එක මෙතනින් රිවර්ස් වෙයි කියලා. ඒ වගේම ස්ට්‍රෝන් ඩොජි කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් ඇදිලා මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා රුපියල් 19 ඉඳන් රුපියල් 22 දක්වා අද වෙද්දි මාකට් එක අප් වෙලා තියෙනවා. රුපියල් 3ක කැපිටල් ගේන් එකක්. ඉතින් මේ වගේ ස්විම් ට්‍රේඩ් කරන කට්ටියට ඒ වගේම ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කරන කට්ටියට ඉතාමත් හොඳම ඔපචුනිටි එකක් තමයි මේක. ඉතින් මේ වගේ බයි සිග්නල්ස් දිගටම දැනගන්න ඔයගොල්ලෝ මගේ Patreon account එකත් එක්ක අදම join වෙලා ඉන්න. ඒකේ link එක පල්ලෙහා description box එකේ දාලා තියෙනවා. ඒ link එක හරහා ගිහිල්ලා membership tab එකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය member category එක තෝරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ pro member කෙනෙක් වුණොත් මේ වගේ signals ඔයගොල්ලන්ට ඉක්මනටම දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මම මේ prediction එක කරේ කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ආයිබෝන් මම ඉසුරු රමුක්වැල්ල. අද ඔක්තෝබර් 25 වෙනිදා අද මම ටෙක්නිකල් ඇනලිසිස් එක කරන්න තෝරාගත්තේ Jetwin Hotel එක. Jetwin Hotel එකේ මාකට් එක ගමන් කරන විදිහ තමයි මේ තියෙන්නේ. ඊයේ දවසේ ඒ කියන්නේ ඔක්තෝබර් 24 වෙනිදා මාකට් එක ක්ලෝස් වෙලා තියෙන රුපියල් 19.30ට. ඉතින් මම අද fully technical analysis එක කරලා හොයාගන්න යන්නේ නැවත වතාවක් මේ හොටෙල් එකේ ආයෝජනය කරනවා නම් ඕගොල්ලෝ මිලදී ගත යුතු මිල කීයද කියලා. මෙතනදී ඕගොල්ලන්ට පේනවා මාකට් එක overall up trend එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ up trend එකේ අපි මුලින්ම හොයාගමු support level එකක්. ඉතින් මට බැලු බැලමට පේනවා support level එකක් මෙතන මේ trend line එක අඳිනවා. මේ තියෙන්නේ support level එක. ඊළඟට අපි හොයාගමු resistance level එකක්. මේ බලන්න මෙතන මේ reversal points ටික touch වෙන්න මම මේක trend line එක ඇඳම හරියට මෙයා නැවත වතාවක් retest වෙනවා. මෙතනින් මේ highest price එක තිබිලා තියෙන්නේ රුපියල් 22. ඒතර 22ටම ගිහිල්ලා resistance level එකකට තමයි මෙයා මෙතනදී reverse වෙලා තියෙන්නේ. හරි. ඔන්න බලන්න මම දැන් අඳින trend line එක. මෙන්න මෙතන reversal points ටික touch වෙන විදිහට තමයි මම මේ trend line එක අඳින්නේ resistance level එකක්. ඔයාලට පේනවද? මේ level එක මෙතනදී resistance break කරනවා. මෙතනදී support වෙනවා. support නැවත වතාවක් break වෙලා ආයි මෙතනදී resistance මෙතනදී නැවත වතාවක් ඒ level එක break කරනවා. break කරලා දැන් මේ නැවත යා උඩින් reverse වෙලා down වෙන ගමන් ඉන්නේ මේ level එකට ඉතාමත් ළඟයි. හරිද? ඉතින් මේ මැද්දෙන් මම ඇඳපු level එක එහෙම නැත්නම් trend line එක ඔයගොල්ලන්ට පේනවද? ඒක strong trend line එකක්. strong support and resistance level එකක්. ඒක කිහිප වතාවක් support වෙලක් තියෙනවා. resistance විදියට use වෙලක් තියෙනවා. ඒක කිහිප වතාවක් retest වෙනවා. එහෙනම් ඒක හොඳ level එකක්. අනිවාර්යයෙන්ම මම predict කරනවා අනිවාර්යයෙන්ම මෙතනින් reverse වෙනවම තමයි. හරිද? ඉතින් මේ entry point එක අපි බලමු කීයද price එක? කීයෙන්ද මිලදී ගන්න ඕන? හරිම level එක කීයද? හරි. ඒකට මම Fibonacci retracement එක use කරනවා. බෙස්ම entry point එක තමයි 18.90. දැන් ඊයේ close වෙලා තියෙන්නේ 19.30න්. හැබැයි යා රුපියල් 19ටම ඇවිල්ලා තමයි 19.30න් close වෙලා තියෙන්නේ. ඉතින් මගේ entry point එක 18.90. ඉතින් මේක හොඳ share එකක්. මේ වෙලාවේ buy කරන්න. ඉතින් මම කියන්නේ ඔයගලන්ට රුපියල් 19න් buy එක දාන්න. ඒක පාඩු නෑ. 7-10 ගැන හිතන්න එපා. අනිවාර්යයෙන්ම 19න් දාන්න. මේක හොඳම entry point එකක්. මොකද ඉදිරි මාස තමයි තීරණාත්මක මාස වෙන්නේ tourism sector එකට. ඒ වගේම මුළු අවුරුද්දෙම දෙසැම්බර් month එක තමයි වැඩිම tourist ප්‍රමාණයක් ලංකාවට වාර්තා වෙන්නේ. ඉතින් ඒ වගේ tourism sector එකට සුපිරිම news ටිකක් තමයි ඊළඟ මාස දෙක ඇතුළත එන්නේ. ඉතින් ඒ news වලින් හොඳටම profit එක හොඳම capital gain එක ලබා ගන්න පුළුවන් වෙන්නේ හොඳ hotel එකක හොඳ අවස්ථාවක මිලදී අරන් තියනවා නම් විතරයි. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඉදිරි මාස දෙක ඇතුළත hotel sector එකට එන news වලින් ඕගලන්ට සුපිරි capital gain එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව හොඳ අවස්ථාවක්. හරිද? අපි මේකට RSI එකක් දාලා බලමු. බලන්නකො.
මේ RSI එකෙත් ඔයාලට පේනවද ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මෙතින් සපෝට් ලෙවල් එක සපෝට් ලෙවල් එක පේනවද? එයා දැන් සපෝට් වෙලා තියෙනවා. තව මම ප්‍රෙඩික්ට් කරනවා මේකනේ ලෙවල් එක. මෙතන ආයේ එයා මෙතන කැන්ඩල්ස්ටික් එක හැදිලා නැවත වතාවක් මෙතන රිජෙක්ට් කරලා මේක ටච් කරලා රිවර්ස් වෙයි කියලා. හරිද? මේ පැත්තට ඇවිල්ලා මෙහෙම රිවර්ස් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි දාලා බලමු SMA 20. කොහමද? SMA 20 මම මෙතන මේ ලයින් එක පොඩ්ඩක් අයින් කරගන්නවා නැත්නම් අපහැදිලි ඕගලන්ට දැන් ඕගලන්ට හොඳටම පැහැදිලිව පේනවා SMA 20 දැම්මම SMA 20 වලිනුත් මෙතන සපෝට් ලෙවල් එකක් වෙන්න යන්නේ සුපිරිම අවස්ථාවක් හොඳම එන්ට්‍රි පොයින්ට් එකක් තමයි මේ හොටෙල් එකේ ආයෝජනය කරන්න ඒක මිස් කරගන්න එපා ඉතින් ඉදිරි මාස දෙක ඉතාමත් හොඳ නිවුස් ටුවරිසම් සෙක්ටර් එකට එන්න යන්නේ ඉතින් ඒ නිවුස් එක්ක මේ ටෙක්නිකල් ඇනලිසිස් එකත් එක්ක අනිවාර්යයෙන්ම මේ මාකට් එක ස්ට්‍රෝන්ලි අප් වෙනවා. ඉතින් ස්විම් ට්‍රේඩ් ගන්න කට්ටියටත් ලොකු වාසියක් මෙතනින් දත් වෙනවා. මොකද රුපියල් 22 පහසුවෙන් මෙයා ළඟා කරනවා රුපියල් 19 ඉඳන් රුපියල් 22 පහසුවෙන් ළඟා කරනවා. අපි BB එකක් දාලා බලමු. ඔයගොල්ලන්ට පේනවද මෙතන BB එක හැදිලා තියෙන විදිය? දෙපැත්තෙන් මේ lower band එකයි upper band එකයි දෙකම මේ ගොඩක් ලං වෙනවා. මෙහෙම තෙරපෙනවා. ප්‍රෙෂර් වෙනවා. මේ වගේ දේවල් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අප් එකක් හරි ඩවුන් එකක් හරි වෙන්න ළඟයි. එතකොට මෙහෙම වෙලා මේ වගේ ප්‍රෙෂර් වුණාට පස්සේ මෙයා එක පැත්තකින් බ්‍රේක් වෙනවා. ඉතින් මෙතනදී ලොකුම අවස්ථාවක් තියෙන්නේ අනිවාර්යයෙන්ම අප් ට්‍රෙන්ඩ් එකක් වෙයි කියලා. මොකද අපේ සපෝට් ලෙවල් උත් මෙතන ස්ට්‍රෝන් සපෝට් ලෙවල්ස් තියෙනවා. Fibonacci retracement එකනුත් පෙන්වන්නේ මේක තමයි හොඳම ලෙවල් එක කියලා. ඒ වගේම SMA 20 වලනුත් පෙන්වන්නේ මෙතන හොඳ සපෝට් ලෙවල් එකක් තියෙනවා කියලා. ඒ විතරක් මේ RSI එකනුත් ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳම ඔයාලට පේනවා මෙතන හොඳ සපෝට් ලෙවල් එකක් මේ ප්‍රයිස් එක හොඳයි. ඔයගොල්ලන් මේ ආයෝජනය කරන්න කියලා. ඉතින් ටෙක්නිකල් ඇනලිසිස් වලින් හොඳටම විශ්වාසය මෙතන රිවර්ස් වෙනවා කියලා. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම මේ BB එකේ මේ තෙරපීමෙන් උපරිම වාසිය තියෙන අප් ට්‍රෙන්ඩ් එකකට ඔයගොල්ලන් මෙතන මේ ළඟම වෙච්ච සිද්ධියක් වාර පෙන්නුවොත් මේ තෙරපිලා අප් උඩට තමයි බ්‍රේක් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් තමයි දැන් මෙතනත් වෙන්න යන්නේ. ඉතින් ඉදිරි මාස දෙක ඉතාමත් හොඳ good news එන මාස දෙකක් ටුවරිසම් සෙක්ටර් එකට එහෙම නැත්නම් හොටෙල් සෙක්ටර් එකට එහෙනම් මේක අනිවාර්යයෙන්ම උඩට බ්‍රේක් වෙයි. ස්විම් ට්‍රේඩ් කරන කට්ටියට හොඳ අවස්ථාවක් ලොන් ටර්ම් යන කට්ටියටත් අවුලක් නැහැ. එහෙනම් මේක තමයි මගේ fully technical analysis එක. එහෙනම් මම හිතනවා ඔයගලන්ට මේ මම කරපු technical analysis මේ tools use කරපු indicators තේරෙන්නේ නැති කියලා ඉදිරියටත් මාත් එක්ක ඉන්න මම මේ හැමදේම A to Z ඔයගලන්ට මේ වගේ live market අරගෙන one by one හැමදේම පැහැදිලි කරනවා. ඉතින් අපි ඊළඟ technical analysis එකකදී හම්බෙමු. Thank you.